welcome back to my channel. ඉතින් අද අපිට වෙසක් එකට පොඩි ඉවෙන්ට් එකක් රෙඩි කරලා තියෙනවා ශ්‍රී ලංකන් එම්බසි එකකින්. අපි දැන් ඒකට යන්න හදන්නේ. වෙසක් තිබිලා හරියටම සතියක් ගිහිල්ලා චුට්ට පහුවෙලා තමයි එම්බසි එකෙන් මේක දාලා තියෙන්නේ. මොකද අද තමයි මෙහෙට වීකෙන්ඩ් එක. ඉතින් අපිත් එක්ක ඉන්නවා තව යාළුවෝ සෙට් එකක්ම කායක ඇතුලේ කළුවරයි. ඒක නිසා මම බැහැලා පෙන්නන්නම් කවුද කියලා. යන් අපිත් එක්ක. ඉතින් වෙසක් බලන්න යන නිසා අපි වෙසක් එකට ගැලපෙන සින්දු තමයි දැන් දාගෙන යන්නේ. ඉතින් ඕන්න අපි දැන් ලොකේෂන් එකට ආවා. මේ පාර එම්බසි එකෙන් සිලෙක්ට් කරගෙන තියෙන්නේ මෙන්න මේ ලස්සන විලා එක. ඒක චුට්ටක් රියාද් වලින් චුට්ටක් දුරයි. ඒ කියන්නේ රියාද් සෙන්ටර් එකේ ඉඳන් ඒත් හරිම වර්ත් වැඩේ. මොකද ලොකු ක්‍රවුඩ් එකකට ඉන්න පුළුවන් තැන තමයි තෝරගෙන තිබුණේ. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා මේ තැන. ලංකාවේ ඉද්දී වෙසක් සමරුපු හැටි ගැන හිත මෙහෙට වෙලා දුක් විඳ ඉන්න ලංකාවේ හැමෝටම ඉතින් මේක ගොඩාක් හොඳ අත්දැකීමක් වුණා. අද ලංකාවේ වෙසක් වගේම ඕගනයිස් කරලා තිබ්බා. ඉතින් අපිට මුලින්ම chance එක ලැබුණා සීනි සම්බල් බණ්ඩාන්සර්කට යන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි ලස්සනට පිළිවෙලට පිරිසිදුව අපිට සීනි සම්බල් බන් සර්ව් කරේ. ඉතින් ඒ වගේම හරිම රසටත් තිබ්බා. ඉතින් මේක විතරක් නෙමෙයි තිබ්බේ තව ගොඩක් දන්සල් තිබ්බා. සෑන්ඩ්විච් තිබුණා, කඩල තිබුණා, අයිස්ක්‍රීම්, ඒ වගේ ගොඩාක් දේවල් තිබ්බා. ඒත් අපි චුට්ටක් ලේට් වෙලා ගියපු නිසා ඒ හැම එකටම යන්න බැරි වුණා. බලන්නකෝ vlog එක ඉස්සරහට තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඊළඟට අපි ගියේ මෙන්න මේ බෙලි බල් dance වලට. ඉතින් දන්සල් වඳින්න ගියා විතරක් නෙමෙයි හරිද? දැන් මෙතන ලස්සන බණක් යනවා. ඒ බණ අහන ගමන් තමයි අපි මේ කන්නේ බොන්නේ. ඉතින් මෙන්න මේ වගේ බණ අහන්න මේ වෙසක් උත්සවයට ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් ඇවිල්ලා හිටියා. හිතා ගන්නත් බෑ ලංකාවේ අය මෙච්චර රියාද් වල ඉන්නවද කියලා. ස්පෙෂලි ලංකාවේ බෞද්ධයෝ. ඉතින් මල් පහන් පූජා කරන්නත් අපිට මෙතන chance එක දීලා තිබ්බා. ඔක්කොම හඳුන් කූරු පහන් තිර ගිනි පෙට්ටිය හැමදේම ප්‍රොවයිඩ් කරලා තිබ්බා. ඉතින් අපි මේව පාවිච්චි කරලා අපි බුදුන් වදින්න යන්නේ. ඉතින් මේ හැම දෙයක්ම ඕගනයිස් කරලා තිබ්බේ ශ්‍රී ලංකන් එම්බසි එකෙන්. ගොඩාක් පිං මේ වගේ එක්ස්පීරියන්ස් එකක් අපි හැමෝටම ලබලා දුන්නට. කිසිම අඩුපාඩුවක් නැතුව ලංකාවේ හිටිය වගේම ලංකාව මිස් වෙන්නේ නැතුව මේ වගේ කාලෙක ලංකාවට යන්න බැරි අයට මේ වගේ chance එකක් දෙන එක ගොඩාක් ලොකු දෙයක්. හතරවෙනි කොටස අරන් තියන හදිසියකදී ගන්න. Savings. It's not investment. It's savings. පැත්තෙන් වෙනම ඉලක්ක, රැකියාව පැත්තෙන් තව ඉලක්ක, සමාජීය ඉලක්ක. ජීවිතේ පැති පහක් තියෙනවනේ අන්න මට ඒක කියන්නත් අමතකුණා මුල හරියට. අපිට තියෙන පැති ඩයිමෙන්ෂන් අපසම යුතුකම්, මාපිය දෝදරු යුතුකම් බුදුහාමුදුරුවෝ දේශනා කළා. රැකියා ජීවිතයක් තියෙන whatever you are available. පහ තමයි වැදගත්. ස්පිරිචුවල් ලයිෆ් විදිහට. ඒ කියන්නේ සමාජයට පේන්න මේ WhatsApp profile picture එකේ. ඉතින් අපි බුදුන් වැඳලා ඉවර වෙනකොටම තවත් ලස්සන දෙයක් පටන් ගත්තා. ඒක තමයි මෙන්න මේ ඩිජිටල් තොරණ. ඒක දැන් තමයි ඇත්තටම කිව්වොත් ඕපන් කරේ. ඒකේ පෙන්නුවේ කට්ටාරි ජාතකය. ඉතින් අපි පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන කල්ම ඒක බලලා රස වින්දා. හරිම ලස්සන කතාවක්. ඉතින් මේක ඉවර වෙනකොටම අනිත් පැත්තෙන් පටන් ගත්තා රියාද් වල ඉන්න ලංකාවේ පොඩි ළමයින්ගේ භක්ති ගීත වැඩසටහන. ඉතින් සති දෙකක් වගේ ඇතුළත තමයි කිව්වා මේක ප්‍රැක්ටිස් කරේ. ඒත් එහෙම බවක් නම් පෙනුන්නේ නැහැ. ගොඩක් කාලේ ඉඳලා ප්‍රැක්ටිස් කළා කිව්වා වගේම ලස්සනට තිබ්බා. ඉතින් ඒ අතරේ අපිට අයිස් කොෆි සර්ව් කරා. ඒකත් බොන ගමන් අපි ආයේ මේ භක්ති ගීත අහගෙන ඉන්න ගමන් අයිස් කොෆි එක නම් ඇත්තටම රසට තිබුණා. ඊළඟට තමයි හොඳම දේ ඒක තමයි ඇත්තටම බත් දන්සල. ඒක කරලා තිබ්බේ රියාද් වල ඉන්න ලංකාවේ quantity surveyors ලගේ ඇසෝසියේෂන් එකෙන්. ඉතින් ගොඩාක් හොඳට ඕගනයිස් කරලා හරිම ලස්සනට වැඩේ කරලා තිබ්බා. ඉතින් අපි මේ බත් දන්සලට පොලිමේ ඉන්න ගමන් මේ තමයි අද අපේ ගෑන් එක. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපිට හම්බුනේ. ඉතින්
කියන්න වචන නෑ සුපිරියටම තිබුණා බද්දන්සල. ඉතින් බද්දන්සලෙන් පස්සේ තව දෙයක් තිබුණා අල්මරායි යෝගට් සහ චොක්ලට් මිල්ක් බෝතල් අන්ලිමිටඩ් ගන්න කැමති විදිහට ගන්න මෙන්න මෙහෙම ඕගනයිස් කරලා තිබුණා. ඊළඟට පටන් ගන්න තවත් ලස්සන දෙයක්. ඒක තමයි මේ ඩ්‍රාමා එක. මේක පෙන්නුවේ මාගන්තියා බිසවගේ කතාව. තව පොඩි පොඩි කැරි ටිකක් එකතු කරලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙද්දී මාරදුවරු තුන්දෙනා පරාජය කරපු කතාවත් එක්ක පොඩ්ඩක් මික්ස් වෙලා තමයි ගියේ. ඒක මාරිම රසවත් නාට්‍යයක් වුණා. ඉතින් ආයෙ මෙන්න මේ දේවල් කකා බිබී තමයි අපි ඒ නාට්‍ය රසවින්දේ. ඉතින් මේ ඩ්‍රාමා එකේ ඇක්ට් කරන්නේ මෙහි ඉගෙන ගන්න ළමයි. ආරංචිය හැටියට යාළට මේ දවස්වල ගොඩක් එක්සෑම් මේ වගේ බිසි ස්කෙඩියුල් එකක් තියෙනවා. ඒ වුණාට ඒ දේවලුත් එක්ක මේ දේටත් ફોකස් කරලා මේවා ප්‍රැක්ටිස් කරන්න වෙලාව වැය කරලා අපි වෙනුවෙන් අපිව එන්ටර්ටේන් කරන්න සහ මේ බෞද්ධ සංස්කෘතිය ඉස්සරහට ගෙනියන්න මේ දරපු එෆර්ට් එක ගොඩාක් වටිනවා සහ ගොඩාක් පිං. ඉතින් මෙන්න මේ වගේ ලස්සන කූඩුවකුත් හදලා තිබ්බා සහ දැන් ගොඩක් ඉවෙන්ට්ස් ඉවරයි. ඉතින් අපි දැන් යන්න හදන්නේ vlog එකත් මෙතනින් නවත්තනවා. ඉතින් රියාද් වල දේවල් සහ ලංකාවේ දේවල් ගැන වීඩියෝස් බලන්න ආස නම් මාව subscribe කරලා තියාගන්න. bye bye. That was a wonderful speech for a meritorious student. Inuka Vetta Singh. Thank you.